ඒක නම් මං කියන්නම් වෙලාවට. දැනුත් කියන්නම්. දැන් අහගන්නකෝ. ඔබතුමාලා මේ පාපිස්සටවත් වෙන පක්ෂ ගන්න නැති හින්දා JVP එකට ඇවිල්ලා පාර්ලිමේන්තුව ආවා. ඒ හින්දා දැන් කරුණාකරලා අහගන්න. මේ ඔබේ ජනාධිපතිතුමා කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි. ඉතින් මෙතුමන්ලගේ ජනාධිපතිතුමාට මෙතුමන්ලා පාපිස්සකටවත් වටින්නේ නැත්නම් ඒ වටිනාකම හදාගන්න මගේ ඇඟේ එල්ලලා හරියන්නේ නැහැ. මෙතුමන්ලා හිතනවා රාජපක්ෂලගේ ඇඟේ එල්ලුවම තමන්ගේ ජනාධිපතිවරයා පාපිස්සෙන් උඩට ගනී කියලා. නෑ. ඔබතුමාලට වෙන්නේ පාපිස්සිනුත් බිමට වැටෙන්න. මෙහෙම කියොත්. ඒ හින්දා ඔබතුමාලා කරුණාකරලා මේක අහගන්න. ඉතින් තමන්ට නිදහස අරන් දීපු රණවිරුවට සෙබලා කියලා කතා කරලා රණවිරුවෙක් කියන්න කොන්ද පණ නැති හමුදාවේ හිටපු ඉහළ නිලධාරියෙක් රාජ්‍ය ලේක අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට හමුදාවේ සේවය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අද ඉන්නවනම් ආණ්ඩුව නියෝජනය කරන 6 දෙනෙක් 7 දෙනෙක් ශ්‍රී ලංකා පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් නියෝජනය කරපු අයටම තමන්ගේ හමුදාවට රණවිරුවා කියන තරම් කොන්ද පණ නැත්තම් ඡන්දෙට ඉස්සෙල්ලා අර්ජුනා මන්ත්‍රීතුමා කියන රණවිරුවා කියලා ලංකා හමුදාවට. හැබැයි ඡන්දෙට කලින් පෝස්ටරේ රණවිරුවා කියලා මමත් රණවිරුවෙක් කියලා ගහගත්තු කෙනා රණවිරුවගේ විශ්‍රාමික රණවිරුවන්ගේ සංසදයක් හදලා දැන් ඒක විශ්‍රාමික සෙබළන්ගේ සංසදය වෙලාද? දැන් ඔබතුමාලා එක පැත්තකින් කියන ආයෝජකයෝ කියනවා. දැන් මොකද වෙන්නේ කරු නියෝජක කතානායකතුමනි? කර්මාන්ත ශාලා වැහෙනවා. වැහුණම ඔබේ අමාත්‍යවරයා මොකද්ද වෙලා කියන්නේ? අමාත්‍යවරයා මොකද්ද වෙලා කියන්නේ? ඒක ගණන් ගන්න එපා. කර්මාන්ත ශාලා එක පැත්තයි වැහුනේ. රස්සා හිමුනේ 1400කට. කර්මාන්ත ශාලාව වැහිලා. අඩු ගානේ වැහිච්ච හේතුව හොයාගන්න. මොකද්ද ප්‍රශ්න කියලා හොයාගන්න. අසීමිත බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනකොට කර්මාන්තවල දරා ගන්න බැරි. ඒ අතරේ අපි දන්නවා අපි පිළිගන්නවා. ඔබතුමාලා ට්‍රම්ප් ජනාධිපතිතුමා ලියුමක් කියුවා ඒකට උත්තරයක් ආවේ නැහැ. ලියුමක් කියුවා. ඒකට උත්තරයක් ආවේ නැහැ. බදු සම්බන්ධයෙන්, ටැරිෆ් එක සම්බන්ධයෙන්. හැබැයි එදත් විපක්ෂය කිව්වා ලියුමක් කියුවට ඒකට උත්තරයක් එන්නේ නැහැ කියලා සාකච්ඡා කරන්න කියලා. දැන් ඒ පිට දාලා හරියන්නේත් නැහැ. හැබැයි ලංකාවේ අසීමිත බදු ප්‍රතිපත්තියක් ඔබ අනුගමනය කරා. හිතා මතා විදුලි බලවල විදුලි උත්පාදනයේ වියදම වැඩි කෙරුවා. පුනර්ජනනීය විදුලියෙන් අයින් වෙලා අඩු ගාණෙන් ආගමික සිද්ධාස්ථාන වලට හයි කරපු සෝලාර්ගේ කනෙක්ෂන් එක දෙන්න. පන්සල් පල්ලි කෝවිලට ඒක දෙන්නෙත් නැහැ. ඒක දුන්නේ නැති එක විතරක් නෙවෙයි. ගෙවල් වල සෝලාර්ගේ ප්ලග් එක අයින් කරන්න කියලාත් SMS එකක් එවනවා. ගෙවල් වල සෝලාර් එක. අන්තිමට ඩීසල් ගල්ලංගුරු මාෆියාවෙන් විදුලි උත්පාදනය කරන්න ගිහිල්ලා නිෂ්පාදන පිරිවැය වැඩි කරගත්තා. එස් වැට් එක අයින් කරන්න එපා කියලා අපි පුලා මේ පාර්ලිමේන්තුවේ කිව්වා. එස් වැට් එක අයින් කරන්න එපා කියලා. ඒක අයින් කරා. කර්මාන්ත ශාලාවක් ආයෝජකයෙක් දිරි ගන්නව වෙනුවට ඔබ බලයට ආපු වෙලාවෙ ඉඳන් කරේ ආයෝජකව හරවල යවන එක. අද කොළඹ වරාය නගරේ තියෙනවා කරු නියෝජක කතානායකතුමනි. ඔබතුමාත් කොළඹ. දැන් වරාය නගරේට මොකද්ද වෙලා තියෙන්නේ? එදා ඔබ වෙන මතයක හිටියා. වරාය නගරේ මහින්ද රාජපක්ෂ හදපු ඉඳ සීගිරියක් කඩලා ගෙනල්ලා හදන්න ඕනේ කියලා හිතුවා. හැබැයි ඔබේ විදේශ ඇමතිවරයා කියලා මුල්ගලක් තිබ්බනේ. ඒක සමාගමක් එක්ක ආයෝජකයෙක් ගේන්න ඕනේ කියලා. මුල්ගල පැලුණා නැද්ද කියන කාරණා අපි බලමු ඉස්සරහට. හැබැයි අද ඔබ වරාය නගරේ තියාගෙන වරාය නගරේ දිහා කල්පනා කර බලනකොට පෝත් සිටියකට ආයෝජකයෝ ගේන්නවත් උනන්දුවක් නැති වෙනකොට අද මාලදිවයින ඩොලර් බිලියන 8ක වරාය නගරයක් හදනවා. අපේ ඩිරෙක්ට් කම්පිනිට අපිට ඍජුවම අපේ වෙළඳපොළත් එක්ක හැප්පෙන්න වෙන්නේ. හැබැයි අපි ඒකට සූදානම් වෙන්නේ නැහැ. අපි මෙහෙ ඔබ තමුන් ආසලා මෙහෙ අර ගතානුගතික පාරම්පරික දේශපාලන ක්‍රමවේදයට අලුත් වෙනවා කිය අර පිප්පොකට් න්‍යායන ගමන නියෝජක කතානායකතුමනි පිප්පොකට් ගහන එක තමයි දුවන්නේ අන්න හොරා කියලා. JVP ගත් ඒ වගේ. JVP ගත් ඒවා කියන කනගාටුයි. පිප්පොකට් න්‍යාය තියෙන්නේ. පිප්පොකට් ගහන එක තමයි පිප්පොකට් එක ගාලා අන්න හොරෙක් වෙනවා කියලා දුවන්නේ. ඉතින් අද ඔබ තමුන්නාන්සලාත් ඒ වගේ ආයෝජකයේ ගේන එක තියාගනු නියෝජ්‍ය කතානායකතුමනි රටේ ඉන්න ආයෝජකයා ආරක්ෂා කරන්න කටයුතු කරන්න. ඉන්න ආයෝජකයා ආරක්ෂා කරගන්න ඔබ තමුන්නාන්සලා මොකද්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? මේවට අහුම්කම් දුන්නද? මේ කර්මාන්තශාලා මූණ දෙන අභියෝග ඔබ තමුන්නාන්සලා හඳුනාගත්තද? නෑ. ඔබ මොකද්ද කියන්නේ? වැහුණ එක ෆැක්ටරියයි. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. තව තියෙනවා. නේ? අපි ඒකේ භාගයයි වැහිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්තශාලා එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. තව ගේන්න පුළුවන් අපිට. ඕවා හොඳයි පක්ෂ සම්මේලනයේට. දැන් ජනාධිපතිතුමා කිව්වේ පාපිස ගැන. ඒ පක්ෂ සම්මේලනයේ කතාවේද ඒක ටීවී එකේ ලයිව් ගියා. මට කරන්න දෙයක් නෑ ඒකට. ඒකට අපේ ප්‍රශ්නයක් නෙවෙයි. පක්ෂ අභ්‍යන්තරව කරපු සාකච්ඡාවක්. හැබැයි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන නම් කරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ඉම්පෝට් එක්ස්පෝට් ගැන මේ ඔබතුමාලා පැය ගාණක් අපිට ලෙක්චර් දීලා හරියන්නේ නැහැ. අර ජාතික ආරක්ෂාවේ අපි බංකුවේ වාඩි කරලා කතා කරා වගේ. දැක්කනේ ඒකේ ප්‍රතිඵලත් එනවනේ. ඒ හින්දා ඔබ තමුන්නාසලා කරුණාකරලා දැන්වත් ඔය මහාන් තත්ත්වකම පොඩ්ඩක් පැත්තක දාලා අහුම්කම් දෙන්න. ඒ සේවකයන්ට අහුම්කම් දෙන්න. සේවකයා සහ හාම්පුතා අතර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක බේරන්න ආණ්ඩුව මැදිහත් වෙන්න. කම්කරු අමාත්‍යතුමා ඉන්නවනේ.
ඔබතුමාට පුරුදුයිනේ. හැබැයි ඔබතුමාට මේක වෙනසක් තියෙනවා. කලින් ඔබ එහා පැත්තේ හිටියේ. මේක ගිනි තියපු එක කරේ. නේද? දැන් පොඩක් ගින්න නිවන්න වෙනවා ඔබතුමාලට. මොකද දැන් ගිනි තිබ්බොත් රස්සා ටික අහිමි වෙනවා. රස්සා ටික අහිමි වුණාම Namal Rajapaksa, you have 2 more minutes. බොහොම ස්තුතියි ගණියෝජක කතාව. දැන් ඔබ තමුන්නාසලා පෞගිය කාලේ වගේ ගිනි තිබ්බොත් මොකද වෙන්නේ? ඉතුරු කර්මාන්තශාලා ටිකත් වැහෙනවා. ඒ හින්දා දැන් ඔබ තමුන්නාසලා ගිනි තියන්නේ නැතුව මේ ගින්න නිවන්න පක්ෂයක් විතර ආණ්ඩුවක් විතර මැදිහත් වෙන්න ඕනේ. ඉතින් අද මේ එක කර්මාන්තශාලාවක් විතරයි කරු නියෝජක කතානායකතුමනි. තව කර්මාන්තශාලාවල් කීයක් වැහෙයිද? අපි දන්නේ නැහැ. ඔබ දන්නේත් නැහැ.